ජේසු පිහිටයි හයාලවනේ අද ඔයාලව එක්කගෙන යන්නේ වෙනම ගමනකට. බලන්න මම කොහෙද යන්නේ කියලා. Hi guys. පළවෙනි පල්ලියට යන ගමන් ඉන්නේ කෝච්චියේ පාලවෙන් බහලා යනවා. ඒ ඊළඟට තව ස්ටේෂන් 7ක් වගේ තියෙන්නේ. පළවෙනි පල්ලියට යනවා. මේ තනියම යන්නේ අද පළවෙනි පල්ලියට. පාලවෙට නගා හෙද්දී 9:20 වගේ වෙයි. අද තනියම අපි පළවෙනි පල්ලිය. ඉතින් යාළුවනේ මේ ගමන යන අතරතුර මම මගේ අම්මට කෝල් කරමින් තමයි මම කෝච්චියේ මේ ගමන ගියේ. මම පුදුමාකාර භක්තියක් ආදරයක් තියෙන මුනිවරයක් තමයි මගේ සුදුවානා අම්මා කියලා කියන්නේ. යාළුවනේ මම වලට කලින් කිව්වත් වගේ අපි 20-25 වගේ වෙද්දී අපි කෝච්චියෙන් බැස්සා. මම මේ ෆොටෝ එක ගන්නකොට වෙලාව 9:30යි. 9:30 වෙලාව. කොහොම හරි මම තනියම පාලවියට ළඟා වුණා. යාළුවනේ අපි කෝච්චියෙන් බැහැලා ඊට පස්සේ අපිට බස් දාලා තිබ්බ යන්න. මේ වාඩි ගහලා මිනිස්සු හෙලට ඉන්නවා. ටෙන්ට් එක ගස්සනයිනේ. සුදුආනා අම්මගේ පුදුබීමට ඇවිල්ලා ඉන්නේ පුදුමාකාර සතුටක් තියෙනවා. පොඩි මාවත් පෙරලෙනවා. Hi guys මේ බලන්න කට්ටිය වාඩි ගහගෙන ඉන්නේ. හරිම සතුටුයි අපිට. අනුසුදානා අම්මගේ පුදුබීමට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඔබට පේනවා ඇති හැමතැනම මේ වාඩි ගහලා සුදුආනාගේ පුදුබීමට අපි ඇවිල්ලා ඉන්නේ. ඔබට පේනවා මේ කෙලින්ම අල්තාරෙන් දිස්සන්නේ. මෙතන කෙලින්ම ගමන් මේ වටරට වලට තියෙනවා. වාඩි ගහලා ඉන්නේ මිනිස්සු. දැනටත් මිනිස්සු හැරිගෙන ඔරසන් කියන අය ඉන්නවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබලට පේනවා මෙතන පුරුෂ ගහපා මුල දෙව ජනතාව දෙවන් වහන්සේ වෙනුවෙන් ඉටිපන්දම් තල්වල ආක්ෂා කරන ආකාරය. ඒ වගේම මෙතන තවත් සිද්ධියක් වෙනවා. ලොණු සහ පොල් තෙල් අරගෙන ඔබට පේනවද රෑ පානේ පවා සුදානා අම්මා වෙනුවෙන් යාක්ෂා කරන යුවතියක්. මම දළුවකට ඉඳන් මෙච්චර දුරක් තනියම ආවේ කාව බලන්නද දන්නවද? මෙන්න මේ මගේ අම්මව බලන්න. සුදානා අම්මව බලන්නයි ආවේ. අපි යන්න පාපුච්චාරණයක් කරගන්න. निर्मल देव माओ लोभ
ගයිස් ඔයාලට මතකද මේ ගෙවල් වල අපි ඇවිල්ලා හිටියා නැෂනල් සෙමිනයිකට බලන්නකෝ දැන් ඔක්කොම දේව ජනතාව ඇවිල්ලා වාඩි ගහගෙන ඉන්නේ මේ නිවාස ඉදිරිපිටයි නිවාස ඔක්කොම බුක් වෙලා තියෙන්නේ. තරම් ජනතාවක් ඇවිල්ලා තියෙනවා. චුතවානාම බැහැ දකින්න. බලන්න ගොඩාක් මිනිස්සු කට්ටියක් ඉඳී හෙට මහදිව්‍ය පූජාවට උදේ 6:45. යාළුවනේ ෆෝන් එක චාර්ජ් කරගන්න ආව නිසා මට හම්බුණා සුදවානා. මට අවස්ථාවක් හම්බුණා සුදවානා අම්මගේ පාමුලටම එන්න. බලන්න කොතනද ඉන්නේ. සුදවානා අම්මගේ පාමුලටම එන්න මට අවස්ථාවක් හම්බුණා මෙන්න. චාර්ජ් කරගන්න අම්මලා නිසා අවස්ථාවක් හම්බුණා. චාර්ජරෙත් අංකල් කෙනෙක්ගෙන් ඉල්ලගත්තේ. අනේ අංකල් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සුදු අනාමනීශ්වරියනේ. යාළුවනේ මම ෆෝන් එක චාර්ජ් කරගන්න ඉතිරා 12යි කාලයි 12:00 වගේ. ඒ අවස්ථාවේදී මට මහදිව්‍ය පූජායාගේ ගීතිකා කොලේ අතට අරගන්න අවස්ථාවක් හම්බුණා. ඒකත් මම ලබපු ලොකු භාග්‍යයක් හැටියට සලකනවා. මම හරිම කැමතියි මහදිව්‍ය පූජායාගේ ගායනා කරන ගීතිකා කොලේ බලාගෙන ගායනා කරන්න. හයි ගයිස් දැන් වෙලාව 1:10යි වගේ. ෆෝන් එක චාර්ජ් කරගත්තා. අපි දැන් නිදා ගන්න යා. කට්ටියම නිදි පේනවා. සිරසි කට්ටිය ලෑස්ති කරලා තිබ්බා ඔක්කොම. හෙට ලයිව් දෙන්න කට්ටියම නිදි. දැන් නිදා ගන්න. ඉතින් යාළුවනේ සුදවානා අම්මා මේ පුනේ භූමිය තුල මට ආච්චි කෙනෙක්ව සොයලා දුන්නා. ඒ ආච්චිගේ ඉටිකොලේ බෙදාගෙන තමයි මම රෑ නිදා ගත්තේ ඒ ආච්චි එක්ක. ඉතින් හරිම සතුටුයි. මගේ ලොකු අම්මගේ නමමයි මේරි ඇග්නස්. ඒ ආච්චිගෙත් නම. ඔය ඉන්නේ ආච්චි. මම නම්බර් එකත් එයාගේ ඉල්ලගත්තා. අපේ ගෙදර එනවා කියලා කිව්වා ඒ ආච්චි. ඔන්න යාළුවනේ මේ යන්නේ උදැසන 5 දිව්‍ය පූජාව. ගොඩක් සෙනග ඉන්නවා මේ පූජාවට. ඊළඟට 5:40 තියෙනවා. ඊට පස්සේ තමයි මහා දිව්‍ය පූජාව පැවැත්වෙන්නේ 6:45ද. දැන් ටිකින් ටික උදැසන අවදි වෙනවා පේනවාද? සුදවානා අම්මා කියලා කියන්නේ මගේ ජීවිතය තුළ ප්‍රාතිහාරය පිට ප්‍රාතිහාරය සිද්ධ කරපු මගේම අම්මා අපගේ අම්ම කෙනෙක්. එකයි මෙච්චර ආදරයක් තුළ මම සුදවානා අම්මව හොයාගෙන තලවිල භූමියට ආවේ. ක්‍රිස්තුන් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ඉතින් මේ 3 වෙනි පූජාව මම සහභාගී වන උදේ 5 දිව්‍ය පූජාවට, ඒ වගේම මායි 45 දෙමළ පූජාව YouTube නාලිකාව හරහා ලයිව් මට පුළුවන් විදියට ලබලා දුන්න ලයිව්. ඔබට පේනවා මේ මහදිව්‍ය පූජායගේ තුළ පූජා උදව් සමිතියේ දරුවන් මුලින්ම පැමිණෙනවා. ඒ වගේම පැවිදි කන්‍යා සොහොයුරියන්, පූජකවරුන්, ප්‍රමුඛ රාජගුරු ප්‍රසාදින් වහන්සේලා, රදගුරු වරුන් වහන්සේලා පැමිණෙන ඔබට පේනවා. මෙම දේව පූජායාගේ මූලිකව පැවැත්වුවේ හලාවත පදවි රදගුරු අතිතුම් විමල් සිරි ජයසූරිය රදගුරු හිමිපාණන් වහන්සේ. ඔබට පේනවා අති විශාල ජනකායක් සුදවානා අම්මගේ ආදරය ආශිර්වාදය ලබා ගන්න ඇවිල්ලා තියෙන ආකාරය. සුදවානා අම්මා කියලා කියන්නේ දෙමාතාවන් වහන්සේගේ ආදරණීය අම්මා.
ඔබ මම දන්නවා කතෝලිකයන් වශයෙන් විශේෂයෙන් අනෙකුත් සහෝදර අනාගමික සහෝදර සහෝදරයන්ට මම කියන්නේ ශුදවානා අම්මා කියලා කියන්නේ ජේසුගේ ලොකු අම්මා කියලා අපි හඳුන්වනවා. යාළුවනේ ශුදවානා අම්මා බලන්න කිතුණුවන් පමණක් නොවේ අන්‍යාගමික සහෝදර සහෝදරයෝ රැසක් මේ පුණ්‍ය භූමියට එදා ඇවිල්ලා හිටියා. මට සමහර වැඩිහිටියන් කිව්ව ඔවුන් පැමිණියේ කළුතර, ඒ වගේම කොළඹ, දංකොටුව, ලංකාවේ සතර දිශාවෙන්ම සදහැවත් ජනතාව ශුදවානා අම්මගේ ආශිර්වාදය ලබා ගන්න ඇවිල්ලා හිටියා. ඔබට පේනවා මොවුන් දේව පූජාව තුළ දක්වන ආදරය, භක්තිය බලන්න කොච්චර ආදරයක්, භක්තියක් ශුදවානා අම්මට මේ සදහැවත් ජනතාව දක්වනවද කියලා. අපගේ පවුල දෙවියන් වහන්සේගෙන් ලද මහත් ආශිර්වාදයයි කියන තේමා පාඨය මූලික කරගෙන මෙවර මංගල්‍යය පැවැත්වුවේ. සදහැවත් ජනතාව දැන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ වතිකානු අපොස්තලික තානාධිපති ලෙස කටයුතු කරන අධිකරු අගරාධිකරු ඇන්ඩ්‍රේස් ජොස් වවුලෙස් මහිපාණන්. ඒ වගේම මේ අවස්ථාව සඳහා දේව පූජා යාගය සඳහා යාපන පදවි විශ්‍රාමික රාධිකරු අතිතුමාචාර්ය ජස්ටින් බර්නාඩ් ඥාන ප්‍රකාශම් හිමිපාණන්, අනුරාධපුර පදවි රාධිකරු අතිතුම් දොන් නිශාන්ත සාගර ජයමාන හිමිපාණන්, හලාවත පදවි අනුනායක ගරු නිරංජන් දයාලාල් පියතුමා ඇතුණු ගරු පියතුමන්ලා පැවිදි සොහොයුරියන්, විශේෂිත ආරාධිත මුත්තන් පිරිසක් ඇතුණු කිතුණු අනාගමිකයන්, ඒ වගේම මුළු මහත් ශ්‍රී ලංකාවාසීන් රැසක් මේ ශුද්ධ දේව පූජා යාගය සඳහා පැමිණ සිටියා. වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ මංගලෝත්සවය අර්ථවත් කරගන්න විශාල දායකත්වය ලබා දුන් සිද්ධාස්ථාන පාලක ගරු ජයන්ත පෙරේරා පියතුමාගේ මඟ පෙන්වීමත් මිසම් සහක ගරු ලාහිරු පියතුමාගේ සහයෝගයනුත් තමයි මේ මංගල්‍ය මෙතරම් අර්ථවත්ව අලංකාරව කරගන්න හැකිවුණේ. වගේම මේ සංඝය මේ මංගල්‍ය කටයුතු සංවිධානය කරගන්න අති විශාල දායකත්වයක් දක්වන්නට ඇති. ඒ සියලු දෙනාට අපේ ශුදවානා අම්මගේ ආශිර්වාදය තව තවත් ලබා දෙන්න කියලා අපි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු. යාළුවනේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ මම පුදුමාකාර භක්තියක් ආදරයක් දක්වන මගේ අම්මා ශුදවානා මුනීශ්වරියට මා තුළ ඇති විශ්වාසය, භක්තිය මම කැමති අනෙකුත් අයටත් බෙදා දෙන්න. ඒකයි මම ගොඩක්ම මේ වීඩියෝ එක මට කරන්න හිතුනේ. ආදරණීය සහෝදර සහෝදරියනි, ශුදවානා අම්මට කොච්චර දෙනෙක් ආදරේද කියලා නම් මෙතන පුදුමාකාර සෙනගක් ඉන්නවා. අම්මගේ ආශිර්වාදය අත්දකින්න. ආදරණීය සහෝදර සහෝදරියනි, ඊළඟට තමයි තවත් උතුම්ම මොහොත පැමිණෙන්නේ ශුදවානා මුනිවරියගේ ඓතිහාසික ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් කිරීමටයි මේ සූදානම් වෙන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මම ක්‍රිස්තුන් වහන්සේගේ දේවදියණියක් විදියට පුදුමාකාර ආදරය කරන මුනිවරියක් තමයි මගේ ආදර ශුදවානා අම්මා කියලා කියන්නේ. එතුමියට තියෙන ආදරේ, භක්තිය නිසාමයි මේ ගමන මම තනියම ගමන් කරේ. විශුදු අම්මාට ගායනා කරන සන්තානම් මෑණියනේ කියන තේමා ගීතේ වගේම දමිළ භාෂාවෙන් ආධාරම් යාර් නිල්තාමේ කියන ගීතිකාව ඇහෙද්දි පුදුමාකාර හදවතට දැනෙන ඒ හැඟීම වචනය කියන්න බැරි තරමට මහා ආදරයක්, භක්තියක් එතුමියට මතුල තියෙනවා. ඒ වගේම මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ ශුදවානා අම්මට ආදරය කරන මේ ජනතාව තුළ තියෙන ආදරය කියලා නිම කරන්න බැරි ආදරයක්, භක්තියක් තියෙනවා. ඔබට පේන මේ සදහැවත් කාන්තාව
ශුදවන අම්මට තියෙන ආදරය භක්තිය ලැදියාව නිසාමයි මේ ඇස්වලින් ආදරේ කඳුලි වැටෙන්නේ. ඔබට දැන් පේන්නේ ශුදවානා අම්මව රැගෙන එන මේ නාවික හමුදාව ප්‍රමුඛ ශුදවානා අම්මව රැගෙන එන අලංකාරව සරසපු රොසමල් වලින් සරසලා තියෙන ශුදවානා අම්මව රැගත් චරිත රථය දෙවස්සානය ඉදිරිපිටට රැගෙන එන ආකාරය තමයි ඔබට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. පේනවද දෙව ජනතාව ශුදවානා අම්මට දක්වන ආදරය, ගෞරවය, අතිමහත් ආදරයක්, ගෞරවයක්. මේ දේව මාතාවන් වහන්සේගේ අම්මා වන ශුදවානා අම්මට අපි දක්වනවා. ආදරණීය ශ්‍රී ලංකාවාසී සියලුම කතෝලික කිතුණු දැහැවතුනේ 264 වන ශුදවානා මුනිශ්වරගේ තලවිල ජාතික සිදස්ථානයේ මංගල්‍ය සමරු ලැබෙනවා. ඉතාමත් අධික ජන ගංගාවක් දැනටත් දෙවස්සානය පරිශ්‍රයේ සන්තන මෑණියන්ගේ ආදරය රැකවරණය ලබා ගන්න යන අය අපිට දැක බලා ගන්න පුළුවන්. යාළුවනේ මේ අවස්ථාවේදී මම අලුත් දෙයක් ඉගෙන ගත්තා. මෙයාලා ඒ ලුණු අරගෙන මොකක්ද මන්ද කරනවා. මේ කුරුසගහ පාමුල ඉන්න අංකල් කෙනෙක්ගෙන් මම ඇහැව්වා මොකක්ද ඇත්තටම මෙතන එන සිදුවීම කියලා. අංකල් මොකක්ද මේ පොල් තෙල් අරගෙන මොකක්ද කරන්නේ? ලුණු දානවද කට්ටිය උතන? හොඳයි දානවා නා. අපි දාන්නේ ඒකේ කට්ටිය ඔය ටික ටික අරන් ගිහලා විතර තියෙන එක හොඳයි. ඒ කියන්නේ අනිත් බලවේග තෙල් දානවද කට්ටිය උතන්ට? ඔව් දානවා. අරගෙන තියෙනවා දැම්මත් හොඳයි. දැන් කට්ටිය ඒක දාලා ඉතින් යාළුවනේ මේ ගමන තුළ මම අත්දැකීම් ගොඩක් ලබා ගත්තා. දෙවන් වහන්සේ මාව තව තවත් ආශිර්වාද කරපු ගමනක් තමයි මේ තලවිල ගමන. හරිම සතුටුයි. ඔබටත් මේ වගේම අත්දැකීමක් ලැබෙන්න ඇති. Hi guys, ඉතින් ශුදවානා අම්මාගේ පිහිට ආශිර්වාදේ වහනව අරගෙනයි දැන් මම යන්නේ ශුදවානා මුනිශ්වරයකින් සමුගන්නයි දැන්නේ සූදානම්. තාමත් මිනිස්සු ශුදවානා මුනිශ්වරියව බලන්න එන ගමන් ඉන්නේ. තාමත් වාඩිවල මිනිස්සු ඉන්නවා. එහෙනම් අපි ශුදවානා මුනිශ්වරියට සමු දෙමු. මම දැන් ඔරසන් කියලා ඊට පන්දම් පත්තු කරලා ආවේ. අපි එනවා. නැවත කෝච්චියේ ගෙදර බලා පිටත් වෙනවා. ශුදවානා අම්මගේ
බලගත්තු බල මහිමේ තියෙන මේ පුණ්‍ය භූමියෙන් අපි දැන් සමු අරගන්නයි මේ සූදානම්. ඉතින් මා තුළ ඇති විශ්වාසය දේව ඇදහිල්ල ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මට මූලිකවම අවශ්‍ය වුණේ. ඔයාලා හැමෝටම ජෙස්ප හිටයි. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ශුදවාන අම්මගේ සෙවනේම රැඳී ඉන්න යාළුවෙක් මට උදව් කරා යාපනයේ විශ්වවිද්‍යාලයේ රොෂෙන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මුල ඉඳලා මම ගෙදර එනකම්ම රොෂෙන් මට උදව් කරා පුදුමාකාර විදියට. ඒක ප්‍රාතිහාර්ය ශුදවාන අම්මගේ. මම දළුව කොටුවේ ඉඳන් මෙච්චර දුරක් තනියම ආවේ කාව බලන්නද දන්නවද? මෙන්න මේ මගේ අම්මව බලන්න. ශුදවාන අම්මව බලන්නයි.